ඔන්න අද අපි කතා කරන්නේ කළමනාකරන මට්ටම් සහ කළමනාකරන කුසලතා අතර තියෙන සම්බන්ධතාවය. මේ දෙන්න අතර මාර ලස්සන සම්බන්ධතාවයක් තියෙනවා. අපි බලමු එහෙනම් ඒක කොහොමද කියලා. ඒ සම්බන්ධය කොහොමද කියලා බලන්න කලින් මෙන්න මේක චුට්ටක් අහගෙන ඉන්න. කළමනාකරන මට්ටම්. කළමනාකරන මට්ටම් කියන්නේ කළමනාකරුවෙකුට තියෙනවා ළමයි බලතල. ඔන්න ඔය බලතල අනුව අපි කළමනාකරුවෝ ටික වර්ග කරනවා. අපි කියනවා ඒකේ උඩින්ම ඉන්න සෙට් එක තමයි අග්‍ර කළමනාකරුවෝ. ඒ කියන්නේ ආයතනය ගැන උඩම ඉන්න එක්කෙනා. ආයතනයේ ප්‍රධානම එක්කෙනා. අධ්‍යක්ෂකවරු, සභාපතිවරු, විධායක අධ්‍යක්ෂක අන්න ඒ වගේ. ඔයාලගේ ස්කූල් එකේ නම් ප්‍රින්සිපල් වගේ. ඊළඟ අය දෙවෙනි මට්ටමේ අය. එයා දෙවෙනියට ඉන්නෝ. අපි උන්ට කියනවා මධ්‍ය කළමනාකරුවෝ කියලා. මේගොල්ලෝ තමයි සාමාන්‍යයෙන් අග්‍ර කළමනාකරුවෝ කරන දේ මට කියන්න බැරි වුණානේ. අග්‍ර කළමනාකරුවෝ කරන්න මොනවද? ආයතනයේට ඕන කරන අරමුණු ගොඩනගනවා, පරමාර්ථ ගොඩනගනවා, උපාය මාර්ග හදනවා. ආයතනයට හොඳ දැක්මක් ගන්නවා ඒගොල්ලෝ. හොඳ අවබෝධයක් ඒගොල්ලන්ට ආයතන ගැන තියෙන අන්න එහෙම සෙට් එකක්. එතන මධ්‍ය කළමනාකරුවෝ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අග්‍ර කළමනාකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන අය. එතකොට ඒගොල්ලෝ සාමාන්‍ය ඒගොල්ලන්ට උදාහරණ තමයි ඔය අලෙවි කළමනාකරුවෝ, මානව සම්පත් කළමනාකරුවෝ, ඊට පස්සේ මූල්‍ය කළමනාකරුවෝ අන්න ඒ වගේ අය. තමයි ඔය මධ්‍ය කළමනාකරුවන්ට එන්නේ. සරලව කිව්වොත් දෙවෙනියට ඉන්න සෙට් එක. ස්කූල් එකක නම් නියෝජ්‍ය විදුහල්පති වගේ තමයි. ඊට පස්සේ තුන්වෙනියට ඉන්න අය. නැත්නම් යටින්ම ඉන්නෝ. අපි උන්ට කියනවා පළමු පෙළ කළමනාකරුවන්. පළමු පෙළ කළමනාකරුවන්. ඒගොල්ලෝ මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? ඒගොල්ලෝ තමයි සේවකයන් මෙහෙවන්නේ, සේවකයෝ වැඩට උනන්දු කරවන්නේ, ඒගොල්ලෝගේ වැඩ බලන්නේ, වැරදි තියෙනවා නම් හදන්නේ අන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝගේ වැඩ වලට මේ මධ්‍ය කළමනාකරුවෝ තමයි උපදෙස් ටික දෙන්නේ. මේ මධ්‍ය කළමනාකරුවන්ට අනුව තමයි මේ පළමු පෙළම ක්‍රියාත්මක කරන්නේ. ඔන්න ඕක තමයි කළමනාකරන මට්ටම් වල වැඩේ. එහෙනම් අපි ඊළඟට බලමු කළමනාකරන කුසලතා. කළමනාකරන කුසලතා. මේ රොබර්ට් කාර්ස් කියන කෙනා තමයි අපිට මේ කළමනාකරන කුසලතා ටික කියලා දෙන්නේ. මේ කළමනාකරන කුසලතා ටික නම් මරු. අපි බලමු මේවා මොනවාද කරන්න කියලා. කළමනාකරන කුසලතාවල පළවෙනි එක සංකල්පනාත්මක කුසලතාවය. සංකල්පනාත්මක කුසලතාවය කියන්නේ දෙයක් පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ආයතනයක් ගත්තොත් නම් ඒ ආයතනය පිළිබඳ හොඳ දැක්මක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඒක පිළිබඳ ලොකු තීරණ ගන්න පුළුවන්. ඊට පස්සේ ලොකු දේවල් කරන්න පුළුවන් හොඳ අවබෝධයක් තියෙනවා. අන්න එහෙම ස්කිල් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා සංකල්පනාත්මක කුසලතාවය කියලා. ඊළඟ එක මානව කුසලතාවය. ඒ කියන්නේ මොකක්ද? මානව කුසලතාවය කියන මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් නම්. කියන්නේ මිනිස්සුත් එක්ක කතා කරනවා, හොඳට ඉන්නවා. ඔයාට යාළුවෝ ඉන්නේ. අන්න ඒ වගේ. හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න පුළුවන් නම් යාළුවෝ හදාගන්න පුළුවන් නම් හොඳ ලින්ක් එකක් හදාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මානව කුසලතාවය කියලා. ඒ කියන්නේ මිනිස්සු එක්ක හොඳට වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ මානව කුසලතාවයක් කියලා. ඊළඟ එක තාක්ෂණික කුසලතාවය. තාක්ෂණික කුසලතාවය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මොකක් හරි කාර්යයක් සම්බන්ධයෙන් මොකක් හරි වැඩක් සම්බන්ධයෙන් ඔයාට වැඩක් බලන්න වුණත් ඔයාට ඒක පිළිබඳ දැනුමක් තියෙන්න එපයිනේ. සාමාන්‍යයෙන් කිව්වොත් ඔයා රෙදි මහනවා බලන කෙනෙක් නම් රෙදි මහනවා සුපර්වයිසර් රෙදි මහන තැනක සුපර්වයිසර් කෙනෙක් නම් ඔයා සුපර්වයිසර් වෙන්න නැතුව දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේවා මහන්නේ කියලා. නැත්නම් ඉතින් මහන එක මොනවා මහයිද දන්නේ. අන්න ඒ වගේ. යම් දෙයක් සම්බන්ධයෙන් කෙනෙක්ට දැනුමක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් අපි ඒකට කියනවා තාක්ෂණික කුසලතාවයක් කියලා. කළමනාකරුවෙක්ට. එතකොට මේ දෙගොල්ල කොහොමද ලින්ක් වෙන්නේ කියලා තමයි දැන් ඔයාට කියන්න යන්නේ. දැන් අපි කිව්වා කළමනාකරන මට්ටම්, කළමනාකරන කුසලතා මෙන්න මේවා. මේවා තමයි මේවායෙන් කරන්න කියලා කිව්වා. දැන් එහෙනම් අපි බලමු මේ දෙන්න අතර තියෙන බොන්ඩ් එක මොකක්ද කියලා. අපි මෙන්න මෙයාගෙන් පටන් ගමු. සංකල්පනාත්මක කුසලතාවය. ඔයාට පේනවා ඇති මේ අග්‍ර කළමනාකරුවෝ කෙලින් මේවා තියෙන්නේ, මේ මධ්‍ය කළමනාකරුවෝ කෙලින් මේ ටික තියෙන්නේ. පළමු පෙළ කළමනාකරුවෝ අතින් තමයි මෙන්න මේ ටික තියෙන්නේ. අපි මෙයාගෙන් කතා කරගෙන යමු. ඔයාට පේනවා ඇති අග්‍ර කළමනාකරුවෝ ඉන්නවා.
අග්‍ර කළමනාකරන සංකල්පනාත්මක කුසලතාවය මේ සේරටම තියෙනවා. ඒකට සංකල්පනාත්මක කුසලතාවය අග්‍ර කළමනාකරවන්ට ටිකක් වැඩි. ඔයාලට පේනවනේ මේ අග්‍ර කළමනාකරවන්ට ටිකක් වැඩි. හැබැයි මධ්‍ය කළමනාකරවන්ට සාමාන්‍යයි පළමු පෙළ කළමනාකරවන්ට චූට්ටයි තියෙන්නේ. මෙන්න මෙහෙමයි අපි කියනවා සංකල්පනාත්මක කුසලතාවයක් වැඩි වශයෙන් අග්‍ර කළමනාකරවන්ට ඕනේ. මොකක්ද සංකල්පනාත්මක කුසලතාවයක් වැඩි වශයෙන් අග්‍ර කළමනාකරවන්ට ඕනේ. ඇයි? ඒගොල්ලන් ළමයි ආයතනයේ උඩින්ම ඉන්නේ. එතකොට උන්ට ඕනේ ආයතන පිළිබඳ හොඳ දැක්මක් තියෙන්න ඕනේ, අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට හොඳ තීරණ ගන්න හැකියාවක් තියෙන්න ඕනේ, ආයතනයේ අරමුණු හදන්න ඕනේ. ඒකට උන්ට මාර මේ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. අන්න එහෙම නොලෙජ් එකක් තියෙන හින්දා අපි කියනවා ඕනේ හින්දා සංකල්පනාත්මක කුසලතාවය වැඩි වශයෙන් අග්‍ර කළමනාකරවන්ට ඕනේ කියලා. ඒක හොඳට මතක තියාගන්න. මේවට නම් සාමාන්‍ය මධ්‍ය කළමනාකරන සාමාන්‍යයි පළමු පෙළ කළමනාකරනට චූටක් තිබුණම හොඳටම ඇති. ඊළඟ එක මානව කුසලතාවය. ඔයාට පේනවා ඇති මේ මානව කුසලතාවය හැමෝටම එක සමානව තමයි ගිහින්නේ. හැමෝටම තියෙන රවුම් 9යි. හැමෝටම තියෙන රවුම් 9යි. ඇයි මානව කුසලතාවය හැමෝටම එක සමානයි. අපි කියනවා මානව කුසලතාවයක් කියන එකක් මිනිස්සුත් එක්ක වැඩ කරන එකක් හැමෝටම එක සමානව තියෙනවා. නැද්ද? නිකන් මේ ආයතනේ උඩ හිටියත් මැද හිටියත් පල්ලෙහින් හිටියත් ඒක කොහේ හිටියත් ඒකට මානව කුසලතාවය කියන එක සමාන ඕනේ නමයි. ඇයි? නැත්තම් වැඩ කරන්න බෑ. මොකද කම්පැනි එක අවුල් යනවා. එයා නිකන් උඩින් ඒ ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ. අපි කියනවා පොදුවේ හැමෝටම මේ මානව කුසලතාවය නම් සමානව තියෙනවා. ඇයි දැන් මෙහෙම හිතන්න අග්‍ර කළමනාකරු කායිකවත් කතා කරන්නේ ඔහේ තනියම ඉන්නවා. ඒතර මධ්‍ය කළමනාකරු ඔහේ තනියම ඉන්නවා. දැන් යටින් මින්නු ඒ උන් කතාවකුත් නැහැ. උන් විතරක් උන් යන්තම් චුට්ටක් කතා කරලා ඉන්නවා. ඒතර ආයතන සාර්ථක වෙනවද? නැහැ. එහෙනම් මේ මනුස්සයත් එක්ක උන් ලින්ක් එකක් හදාගෙන ඉන්න එක හොඳයි. ඒ හින්දා අපි කියනවා මානව කුසලතාවය නම් මේ හැමෝටම සමානවම තිබිය යුතුමයි කියලා අපි කියනවා. ඊට පස්සේ ඊළඟ එක තාක්ෂණික කුසලතාවය. ඔයාලට පේනවා අග්‍ර කළමනාකරවන්ට පොඩ්ඩයි, මධ්‍ය කළමනාකරවන්ට සාමාන්‍යයි, පළමු පෙළ කළමනාකරවන්ට වැඩි. ඇයි? මේකේ රවුම් 12ක් යනලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා පළමු පෙළ කළමනාකරවන්ට තාක්ෂණික කුසලතාවය වැඩි. ඒ නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඇයි එහෙම වෙන්න හේතුව? මං කිව්වා පළමු පෙළ කළමනාකරුවෙක් කියන්නේ සාමාන්‍යයෙන් ආයතනික සුපරීක්ෂකවරයෙක්. ඒ කියන්නේ සුපර්වයිස් කෙනෙක් වගේනේ. දැන් මම ඔයාලට ඉස්සෙල්ලාමත් කලින් කිව්වනේ මොකක්ද? මේ ඔයා හිතන රෙදි මහාන කෙනෙක් ඉන්නවා. ඔයා ඒ වැඩේ බලන කෙනා. ඒ ඔයා බලනකොට ඔයා ඉස්සෙල්ලා ඒක පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ නේද? ඔයා නිකන් රෙද්දක් මහාන දන්නේ නැතුව ඔයා වැඩ බලන්න ඉඳලා හරියන්නේ නැහැ නේද? මහාන එකත් ඉවරයි. ඔයාගේ ජොබ් එකත් දවසෙන් දෙකෙම ඉවරයි. ඒ හින්දා ඔයාට ඒකට හැකියාවක් තියෙන්න ඕනේ. දැනුමක් තියෙන්න ඕනේ. අන්න එහෙම අය තමයි මේ පළමු පෙළ කළමනාකරුවෝ කියන්නේ. එහෙනම් අපි කියනවා තාක්ෂණික කුසලතාවය. ඒගොල්ලන්ට වැඩක් කරන්න තියෙන දැනුම ඒගොල්ලන්ට වැඩියෙන් තියෙන්න ඕනේ කියලා අපි කියනවා. ඒක මධ්‍ය කළමනාකරුවන්ට සාපේක්ෂව තියෙන්නේ. ඊට පස්සේ අග්‍ර කළමනාකරුවන්ට ඒක චුට්ටක් විතර වගේ තියෙනවා. හැබැයි පළමු පෙළ අයට ඒක වැඩියෙන් තියෙනවා. එහෙනම් අපි කියනවා පළමු පෙළ කළමනාකරුවන තාක්ෂණික කුසලතාවය වැඩි වශයෙන් තිබිය යුතුයි. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු මොකක්ද? අග්‍ර කළමන සංකල්පනාත්මක කුසලතාවය වැඩි වශයෙන් තියෙන අග්‍ර කළමනාකරුවන්ට. ඉතින් මතක තියාගන්න. මානව කුසලතාවය පොදුවේ සමානව තුන් දෙනාටම එක වාගේ තියෙනවා. තාක්ෂණික කුසලතාවය වැඩියෙන්ම තියෙන්න ඕනි යටින්ම ඉන්න උන්ට. කාටද? පළමු පෙළ කළමනාකරුවන්ට. මෙහෙම මතක තියාගන්න. මානව කියන එක තුන් දෙනාටම ඕනි. සංකල්පනාත්මක කුසලතාවය කියන එක උඩින්ම තියෙන උන්ට වැඩියෙන්ම ඕනි. තාක්ෂණික කුසලතාවය යටින්ම ඉන්න උන්ට වැඩියෙන්ම ඕනි. අන්න ඔහොම ඔයා මතක තියාගන්න. සරලව කිව්වොත් අපි කතා කරා දැන් මේ කුසලතාවය වැඩියෙන්ම ඕනි කාටද? වැඩියෙන්ම ඕනි කාටද? අපි එහෙම කතා කරානේ. හැබැයි පොදුවේ ගත්තම මේ හැම කළමනාකරුවෙක්ටම මේ හැම ස්කිල් එකක්ම තියෙන්න ඕනි. ඇයි? දැන් ඔයාලට පේනවද මේ කොටුවේ එකක්වත් හිස් තියෙනවා? ඔයාලට පේනවද? නැහැ. ඒකට හේතුව තමයි මේ හැම කුසලතාවයම ටික ටික හරි හැමෝටම චුට්ටක් හරි තියෙන්න ඕනේ. නැත්නම් වැඩේ අවුල්. හරිද? ඒ හින්දා මේ හැම කුසලතාවම අපි කියන පොදුවේ හැමෝටම තිබිය යුතුමයි.
ඕකේ තමයි මේ කළමනාකරන කුසලතාවයයි කළමනාකරන මට්ටමුයි අතර තියෙන සම්බන්ධතාවය. එහෙනම් අද අපි කතා කරා හොඳ ලෙසන් එකක්. මේකෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා මේකට නෝට් එකක් දාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ දවසේ වීඩියෝ එකකින් හම්බ වෙමු.